මට පොඩි බඩගිනියක් කනේ. ඒ පොඩි බඩගිනියට අපි යන් තාප්පමෑමකට තාප්පමෑම අඩකට ඉන්න දන්නේ. ජීහින් බයම. තාප්පමෑම ඉන්නේ. තාප්පමෑම. හලෝ මලින්දු. තාප්පමෑම අද මොඩුවක් කඩමුද? තමු අපි කොහිල වලින් මෝදුවා. අදමුද? මාම. හායි යාළුවනේ. ඔයගලන්ට අපි අද ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ රසම රස කෑමක් හදන හැටි. ඒ අපි හැමදාම කාලා තියෙන දේ තමයි වම්බඩු වලින් මෝදුවා. හැබැයි මේ අද අපි ගෙනෙන්නේ කොහිල වලින් මෝදුවක් හදාගන්නේ කොහොමද කියලා. මේ අපි පළමු වීඩියෝ එක කරා කට්ටසම් ලුණු මිරිස. ඒකට අපිට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒක නිසා අපි දැන් අද හදන්න බලාපොරොත්තු වෙන්නේ කොහිල වලින් මෝජුවක්. එතකොට ඔයගලන්ගේ පවුලේ හැමෝටම කන්න පුළුවන්, අවුරුදු මේසෙට තියන්න පුළුවන්, නෑදෑයිට මිත්‍රයන්ට ඔක්කොටම පිළිගන්නන්න පුළුවන් රසම රස කොහිල වලින් හදන මෝජුවක් තමයි අද අපි ඔයගලන්ට ගෙනෙන්නේ. දැන් අපි පෙන්වන්න යන්නේ ඔයගොල්ලන්ට මේකට මේ කොහිල මෝජුව හදාගන්න ගන්න ද්‍රව්‍ය ටික. ඉස්සලම ගන්න ඕනේ කොහිල. කොහිල හොඳින් සිහින්ව ලියා ගන්න ඕන. ඒක බැද ගන්න ඕන. ඊට පස්සේ ගන්න ඕන අපි රතු ලුණු, අවු මිරිස්, තක්කාලි, ඉඟුරු, සුදු ලුණු, රම්පේ, කෑලි මිරිස්, සීනි, ලුණු, පොල් තෙල්, විනාගිරි, සෝයා සෝස්, ටොමැටෝ මොන හරි සෝස් වර්ගයක් ගන්න ඕන මේක හදාගන්න. අපි මේක හදන හැටි ඔයගලන්ට පෙන්නන්නම්. රසම රස කොයිද මෝජුව හදාගන්න විදිය. අපි ඉස්සෙල්ලාම චාච්චිය ඉතේ තියලා ඊට පස්සේ අපි ඒකට පොල් තෙල් ටිකක් එකතු කරනවා. කොහිල ටික බැද ගන්න. හොඳින් රත් වුණාට පස්සේ කොහිල ටික බැද ගන්න ඕන. කොහිල ටික තමා හොඳට බැද ගන්න ඕන. රන්වන් පාට වෙන සුළු. කොයිල ටික හොඳට බැදිලා අවසන් මෙන්න මේ විදිහට රන්වන් පාට වෙන්න බැද ගන්න ඕන කොයිල ටික. වැඩියම කර කරන්නත් එපා. එතකොට ඒකේ කිසිම රස අඩු වෙනවා. එතකොට යාළුවනේ මෙන්න මේ විදිහට ලස්සනට බැදගත්තු කොහිල ටික මෙන්න මේ විදිහට බැද ගන්න ඕන. ඊට පස්සේ මේවා මේ කොහිල ටික ඔක්කොම කවලම් කරන්න ඕන. මේ සියලුම දේ දාලා එතකොට තමයි මෝජුවක් හැටියට එන්නේ. ඔය යාළුවනේ ඊට පස්සේ අපි තෙල් ටිකක් මේකට දාලා චාච්චියට තෙල් ටිකක් දාලා හොඳට රත් කරගන්න ඕන. රත් කරගෙන අපි මේ මෝජුව හදාගන්න විදිය තමයි දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ. අපි ඉස්සෙල්ලම දාන්නේ අපි මෝජුවට ඉස්සෙල්ලම දාගන්නේ තලාගත් සුදු ලුණු ටික. සුදු ලුණු ටික දාගත්තා. ඊට පස්සේ අපි ඉඟුරු ටික දාගත්තා. පොඩ්ඩක් කවලම් කරන්න ඕන. වාස් වෙනකම් රන්වන් පාට වෙනකම් මෙන්න මේ විදිහට මේ විදිහට දාගත්තට ඊට පස්සේ අපි මේකට දාගන්නවා. බින්දර පොඩ්ඩක් අඩු කරගන්න. අපි මේකට දානවා
කෑලි මිරිස් ටිකක්. කෑලි මිරිස් හැඳි 3ක් වගේ දාගත්තාම හොඳටම ඇති. මොකද කොහිද ග්‍රෑම් 200කට වගේ මේ ප්‍රමාණය හොඳටම ඇති. ඊට පස්සේ අපි එකතු කරගන්නවා උරුඳු පොතු ටිකක්. උරුඳු පොතු, රම්පේ, කාර්පින්චා එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට අපි එකතු කරගන්නවා තක්කාලි ගෙඩි දෙකක් විතර තිබුණම මේ විදිහට තක්කාලි ගෙඩි දෙකක් කපලා දා ගන්න ඕන රස වැඩි වෙන්න යාළුවනේ. මේකත් දමාගෙන අපි හොඳට කවලම් කරගන්න ඕන. මේක හොඳට කවලම් කරගන්න ඕන. කවලම් කරගත්තට පස්සේ මම නායකයා අමාලිදුමට හැමතිස්සෙම නිරන්තරයෙන්ම මට සහයෝගය දෙනවා. මේකට අපි සෝයා සෝස් පොඩ්ඩකුත් කවලම් කරගන්නවා. එතකොට හොඳ රසක් එනවා. ඊට පස්සේ අපි දානවා සීනි ටිකක් මේකට කවලම් කරගන්න ඕන. වැඩිම සීනි දාන්නත් එපා. එතකොට රස අඩු වෙනවා. ඊට පස්සේ ආයෙ හොඳට කවලම් කරගන්න ඕන. මේ ඔක්කොම ටික කවලම් කරගෙන පස්සේ මේකේ රස වැඩි වෙන්න දාන්න ඕන සෝස්. හොඳ සෝස් ටිකක් කවලම් කරගත්තට පස්සේ යාළුවනේ මට නම් මේකේ මට්ට සුවඳක් එන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ සුවඳ එන්නේ නැහැ. උනාට ඕගොල්ලෝ මේක ගෙදරින් ඉඳලා හොඳට හදලා රස බලන්න. මේ අපේ පළමු වීඩියෝ එක වගේම දෙවෙනි වීඩියෝ එකත් ඕගොල්ලෝ බලලා හොඳද නරකද කියලා අපිට කියන්න. ඔයගොල්ලන්ගේ රස අනුව ලුණු දාගන්න. ලුණු එකතු කරලා ඊට පස්සේ අපිට කරන්න තියෙන දේ තමයි එකතු කරගත්තු ඒකට මෙන්න මේ කොහිල ටික තාච්චියට දාගන්න. මෙන්න මේ කොහිල දාලා මේක හොඳට කවලම් කරගන්න ඕන. මේ විදිහට හොඳට කවලම් කරගන්න. හොඳට මේ විදිහට හොඳට අපි කවලම් කරගත්තට පස්සේ මේකට එකතු කරනවා රතු ලුණු ටිකක්. මොකද රතු ලුණු දැම්මට පස්සේ පොඩ්ඩක් රස වැඩි වෙනවා. රතු ලුණු ටිකත් එකතු කරා. ඒකට අපි එකතු කරගන්නවා අවු මිරිස් කරල් 10ක් විතර වගේ දැම්මම හොඳටම ඇති. ඊට පස්සේ ඒකට එකතු කරගන්නවා අපි හොඳ විනාගිරි ටිකක් එකතු කරගන්න හොඳයි. මොකද මේකේ ඇඹුල රස එන්න. ඊට පස්සේ ආයෙත් ටික ඔක්කොම කවලම් කරගන්න ඕන. මේක හොඳට කවලම් කරගන්න ඕන. කවලම් කරගත්තට පස්සේ මම නායකයා අමාලිදුමට හැමතිස්සෙම නිරන්තරයෙන්ම මට සහයෝගය දෙනවා. මේකට අපි සෝයා සෝස් පොඩ්ඩකුත් කවලම් කරගන්නවා. එතකොට හොඳ රසක් එනවා. ඊට පස්සේ අපි දානවා සීනි ටිකක් මේකට කවලම් කරගන්න ඕන. වැඩිම සීනි දාන්නත් එපා. එතකොට රස අඩු වෙනවා. ඊට පස්සේ ආයෙ හොඳට කවලම් කරගන්න ඕන. මේ ඔක්කොම ටික කවලම් කරගෙන පස්සේ මේකේ
රස වැඩි වෙන්න දාන්න ඕන සෝස්. හොඳ සෝස් ටිකක් එතකොට තමයි මේකේ හොඳට රසය එන්නේ. සෝස් ටික දාගත්තා. දාගෙන වෙලා අපි ආපහු හොඳට කවලම් කරගන්න ඕන. කවලම් කරගත්තට පස්සේ යාළුවනේ මට නම් මේකේ මත්ත සුවඳක් එන්නේ. ඒ ඕගොල්ලන්ට මේ සුවඳ එන්නේ නැහැ. උනාට ඕගොල්ලෝ මේක ගෙදරින් ඉඳලා හොඳට හදලා රස බලන්න. මේ අපේ පළමු වීඩියෝ එක වගේම දෙවෙනි වීඩියෝ එකත් ඕගොල්ලෝ බලලා හොඳද නරකද කියලා අපිට කියන්න. යාළුවනේ දැන් මේක හොඳට රස විදිහට දැන් මේක හොඳට තැම්බිලා ගෙවිලා හොඳ මොහොජුවක් ඇටියට දැන් ඇවිල්ලා තින්නේ. මල්ලු බලාගෙන ඉන්නවා මේක රස බලන්න කොයි වෙලාවෙද කියලා. දැන් අපි ගින්දර අඩු කරගන්නවා. ඊට පස්සේ අපි මේක ඕගොල්ලන්ගේ යාළුවන්ට, ගෙදර අයට, හැමෝට මහල පහල අයට රස කොහිල වලින් හදාගත්තු මොජුවක් පිළිගන්නන්න පුළුවන්. බලන්න මේකේ ලස්සන පාටයි රසයි ඔක්කොම ඒ විදිහටම තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේක හදාගන්නේ. රස විදිහට මෙන්න මේ විදිහට කොහිල වලින් හදාගත්තු මොජුව මෙන්න මේ විදිහට ලස්සනට ඔයගොල්ලන්ගේ අවුරුදු මේසෙට තියන්න පුළුවන්. මේකේ රස බලන්න අපි ටිකක් දෙනවා මගේ මිත්‍රයා මාලින්දුට දෙනවා මේකේ රස කොහොමද කියලා බලන්න. කුපියටම හැදෙන්නේ. මලිදුත් කියනවා සුපිරියටම හැදිලා කියලා කොයිල මොජුව. ඕගොල්ලෝ මේක කාලා බලන්න, රසට හදාගන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අපි ඔබගේ